මොළය මියගිය කාන්තාවකගේ නිරෝගී අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුව සාර්ථක සැත්කමකින් මරණයේ අභියස සිටි රෝගීන් දෙදෙනෙකුට අවයව බද්ධ කර ඔවුන්ට ජීවත්වීමේ වාසනාව උදා කර දීමේ සැත්කම් හම්බන්තොට රෝහලේදී සිදු වුණා. මොළය මියගිය කාන්තාවගේ වකුගඩු දෙක ලබාගෙන තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර එම සැත්කම් සාර්ථකව සිදු කළ බව රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. මෙලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචි දෝන ඉග්නේෂියා ඇට්නට් කොළඹගේ නැමැති තරුණ මවක්. ඇය ඉකුත් පෙබරවාරි මාස 18 වනදා හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහිසුන් වී ඇති බවත්, එහිදී ඇය කිරින්ද රෝහලටත් එතනින් දෙබරවැව මූලික රෝහලටත් පසුව හම්බන්තොට රෝහලටත් මාරු කර යවා තිබුණා. ඒ වන විටත් ඇයගේ මොළය මිය යාමට පටන්ගෙන ඇති හේයින් ඇගේ අවයව ලබාගෙන තවත් රෝගීන් සුවපත් කිරීමේ හැකියාව ඇති බවට වෛද්‍යවරුන් ඇගේ පවුලේ ඥාතීන්ට පවසා තිබුණා. එහිදී ඇගේ සැමියා වන ශාලුක නිශාන් මහතා සිය දරු දෙදෙනාත් තමත් අතහැර යාමට සූදානම්ව සිටින සිය බිරිඳගේ අවයව ලබා ගැනීමට සිය කැමැත්ත ලබා දී තිබුණේ ඉතාමත් හැඟීම් බරවයි. ඒ අනුව කැමැති පත්‍රයට දරු දෙදෙනා සමග අත්සන් තබා තිබුණා. මොළය මියගිය ඇගේ වකුගඩු දෙක ඉවත් කරගත් වෛද්‍යවරු එවන විටත් වකුගඩු දෙකම අක්‍රිය වීමෙන් ජීවිතයත් මරණයත් අතර සිටි දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමේ සැත්කම් සිදු කළා. හම්බන්තොට මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිරුෂක ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂඥ වෛද්‍ය චමින්ද කෝටගේ මහතා ඇතුළු ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සාර්ථකව මෙම සැත්කම් සිදු කළා.